අතිගෞරවනීය නායක මානවී වහන්සේ වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි නමස්කාර පූර්වක ආරාධනය කර සිටිනවා අපගේ අනුකම්පාවකදී ආගමික වස්තුවේ ඉනිය අපේ ගමට ආලෝකයක් සොඳුරු මිනිසෙක් තමයි අපේ මේ සමවරගෙන යන්නට සූදානම් ගමට ප්‍රදේශයේ පළාතට පන්සලට රටට වටිනා චරිතයක් බවට පරිවර්තනය වෙනවා. මනුෂ්‍ය ගුණධර්ම වලින් අතිශයින් පිරුණු මිනිසෙක් හැටියට. ඒ වගේ සුන්දර මිනිස්සු හමු වෙන්නේ බොහොම කලාතුරකින්. කමක් ඇති වෙනකොට මිනිසා වෙනස් වෙනවා. ඒත් මේ මිනිසයා වෙනස් වෙන්නේ නැහැ අහිංසක ජීවිතයක්. ගමට හරි ප්‍රෝධය. පන්සලට ප්‍රදේශයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පාඩුවක්. පූජනීය මහා සංඝරත්නයේ හැටියට අපිට ලොකු පණිවිඩයක් දෙනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයට, ගමට ප්‍රදේශයට, පළාතට මෙතුමා නිහඬ ආදර්ශයක් දෙනවා. ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න මම වගේ. සමුරු මිනිසෙක් තමයි අපෙන් සදාටම වෙන්නේ. මෙතුමාන්ගේ සසර ගමනේ කිසිදාක දුක් හමු නොවෙන්න නිවන් මඟ පසක් කරගන්න ඉතාමත්ම සතුටින් මේ උදාර වූ පින්කම සිද්ධ කරලා අපි ආගමික වත්පිළිවෙත් ඉෂ්ට කරලා මානව පින්කම ධම්මේ නාදීනං හෝතු සුඛිතා උන්තුයාතයෝ සතාවාරිවා පුරා පරිපූර්ණං කිරිසාචරං නිච්චිතං වච්චිතං තුයං සබ්බමේව සමිච්ඡතු ඕරෙන්තු චිත්ත සංකප්පාජන්තෝ බන්දරසෝ මනිජෝ ඉරතෝ යතා සම්මිත ප්‍රාප්ත පිටුනි ඒතල් මාත්‍ය සමාධියනේ ඉස්කෝලේ අධ්‍යක් පත් කරනකට වෙනවක් පාසලට ආන්දරේ මම උපදේශයෙන් ඒක වෙලී කරන්නේ කොහොමද? 1968 උපත ලැබුවා. කුටි කාලේ ඉඳලා නම් පාසල් කාලේ. වඩුවාවලයි, වලලයි, දෙනියයි, මේක කොටයි මේ දාමු වසන් හතරක්. යෝජනේ ඉස්කෝලේ තව වඩුවල් පාසල්. අවුරුදු 25ක් ඉඳීපමු. මේ ධර්මාන්තයට. මොනවා ඉස්කෝලේ තිබ්බත් මට කියන මාත්‍යා. යාකියන් ගානගේ විදුහල්පතිවරයෙක් ඉන්නවද මේ තුන් ලෝකේ? නෑ. ළමයා බාර දෙන්නේ කියලා වඩුවාවගේ එකම විදුහල්පතිවරයා පළාත්කාමී විදුහල්පතිවරයෙක් මම දැක්කේ වඩුවාවගේ ඉතින් පේරදාග මාත්‍යා අපේ ගෝලේ කාම්පාසලේ කුටි කාලේ ඉඳලා ඉගෙන ගත්තා. නියතමානී නිරාකාර ඡාම් ජීවිතයට ගුරුකුරු වෙච්ච මිනිසෙක් විදුහල්පතිගෙම යගේ තිබුණේ නෑ. හිතේ තිබුණේ නෑ. විදුහල් ගියාම විතරක් වැඩක් කරන වෙලාව විතරක් විදුහල් අනිත් කොහොමද තමයි මිනිසුත් එක්කේ මතං උද්දිස්ස කතං වත්තං මතක වත්තං මතං කියන්නේ නැති පුජ්‍යලය උද්දිස්ස කතං උදේපා කරන ලද වත්තං වස්ත්‍රය මතක වස්ත්‍රය ඔය තමයි අදුවාව. ඉතින් ආදී නිසා මේ පිටු කල්පනා කරන්නේ තුමා වෙනුවෙන් මේ මතක වස්ත්‍ර පූජා කරන්නේ පූජා වේවා. මේ අනුරාධික සංසාරයේ ඉමක් කොලක් පරක් කරලා බුදු ගමකට කොබගා පාසාම දෙවැනි අකල් මාසයකට පත් වීමට නොලැබේවා. ඒ වගේම සතර ගමනේ කෙටි නිවනින් සැනසීම ලැබේවා කියන හොඳ චේතනාවෙන් සාදු කියලා මතකවත් සහකපු කරන්න නමස්කාර කරනවා. ආලකතානං නොඥාතිනං පුඤ්ඤත්තාය සක්කත්තාය ඉමං අපකවත්තං වික්ඛු සංගච්ඡතේන
මායිකන්නේ ලංකාවේ විදුහල්පතිවරු ගණන් ගත්තොත් 7 දෙනෙක් 6 දෙනෙක් වාගේ තමයි මේ වාගේ විදුහල්පතිවරු ඉන්නේ. ඉතින් මේ වාගේ උත්තර ගණයේ උත්තර විදුහල්පතිවරයෙක් රටට ජාතික ආගමට ධර්මයට පිළිමයින විදුහල්පතිවරයෙක් ඉන්නවනම් ප්‍රේමදාස නැමැති විදුහල්පතිවරයා ඇතුළත් කොට තවත් කීප දෙනෙක් ඇති. ශ්‍රේෂ්ඨ ගුරු පියවරයෙක් තමයි අපේ ප්‍රේමදාස මහත්මයා. එතුමා හොඳ චරිතයක් තිබිච්ච හොඳ ගුණවන්ත මහත්මයෙක්. සම්බන්ධ අධ්‍යාපන දෙපාර්තමේන්තුව කලාප කාර්යාලය විදුහල් සියල්ලම අද දිනේදී මේ ස්ථානට පැමිණ සිටිනවා. මොහොතේ ඒක අවුරුද්දේ දක්වනවා. ඉතින් අපි මේ බටහිර කරන අමංගලදාර සමිතිය වෙනුවෙන් ගම වෙනුවෙන් තුන කතාවක් පිළිම සඳහා මම ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා. ඉතින් අපි මේ බටහිර කරන අමංගලදාර සමිතිය දීපී කම්බාගත් මහත්මයාට ප්‍රේමදාස මහත්මයා මාතන්ගේ එතුමා පුංචි කාලේ ඉඳලා බොහොම නිහතමානී චරිතයක් ආපත් කරදරයක් උරිහාරයක් නොවුණු සමගම ඉතාම ලෙන්ගතුව කටයුතු කරපු දරුවෙක්. වැඩදයන් ලැස්තිනකොට මාතන්ගේ එතුමා නැති වුණා කියන ඒ ආරංචිය අපේ කලට වැදුනා. මේ ගමේ හැම දෙනාගේම අදවත් සසල වුණා. ඒ පමණක් නෙවෙයි ගිනි අප්පිටිය වඩුවාවල මේ විදුහල් වල නගරගිරි විදුහල් වල මම හිතන්නේ හැම කෙනෙක්ම කම්පාවටපත් වුණා. ඇයි වෙතරම් සොඳුරු මිනිස්සෙක් අපි මේ තරම් ඉක්මනින් දාලා ගියේ කියලා කම්පාවටපත් වුණා. මම හිතන්නේ ප්‍රේමදාස මහත්මයා අපිත් සමග ගත කරපු අවුරුදු 58ක කාලය තුල අපිට මේ ගමේ දැහැමු දරුවෙකුට හෝ කිසිම කෙනෙකුට වැඩිහිටියෙකුට දුවා දරුවෙකුට වරදක් කරපු කෙනෙක් නෙවෙයි. අපිට අද දවසේ අත්දෙන්නේ එතුමා පියවා ගන්න බැරි පාඩුවක්. ප්‍රේමදාස මහතා විදුහල්පතිවරයෙක් විදිහට මාවනල අධ්‍යාපන කලාපයට බොහෝම ලෙන්ගතුව හිතාව කැපවීමෙන් කටයුතු කරපු විදුහල්පති මහත්මයෙක්. හැම කටයුත්තකදීම අපිත් එකට හිටපු කිසිම අවස්ථාවක මොන හිනාව නැති කරගත්තේ නැති විදුහල්පතිවරයෙක් කියලා මම කියන්න ඕන. මොන ගැටලුව තිබ්බත් මොන රාජකාරීමේ අවහිරකම් පාසල තුල තිබ්බත් ඒක බොහොම උපේක්ෂාවෙන් තමයි විඳදරාගත්තේ. අපිටත් වැඩි කරදර හිරිහැර කරේ නැහැ. අපිට වැඩි ඒක හැම වෙලේම අපහසුකම් කියන්න ආවේ නැහැ. ඒක තමයි අහංකාරකම ඉලසීමේ ගුණය ප්‍රකටකරගත්ත ධර්මානුකූලව ජීවත් වෙන විදුහල්පතිතුමෙක් තමයි මේ විදුහල්පතිතුමා. අපිත් එක්ක කතා කරන අවස්ථාවලදී කියනවා පොඩි කාලේ නම් කියනවා. මොකද දැන් අවුරුදු 27 මේ වඩුවාව විද්‍යාලයේ ඉස්සර මම අවුරුදු ගණනාවක් සේවය කරා. අපේ ආදරණීය මාමාගේ අවසන් කටයුතු සිද්ධ කර ගැනීම සඳහා අපට ශක්තිය වුණ අපට අස්වැසිල්ලක් වුණ ඔබ සියලු දෙනාම සඳහා ඉතා කෙටි ස්තුතියක් පුරිනමීමට අප පවුලේ කිසිවෙකුට නොදැනෙන අයුරින් මේ කටයුතු ඉෂ්ට කර දීම පිළිබඳව අපේ ගෞරවයේ අපේ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමනවා.
දකුණ මේ පැත්ත නෙමෙයි ඔළුව තියෙන්නේ මේ පැත්තට. බලපෑ චුට්ට ඉඩ දෙන්නකෝ අර ඊළඳට එම කවුද මේ පුතේ සංජු බා එන්න මෑප් පොඩ්ඩක් බලන්න ගෑනු ගෙනල්ලා ඔක්කොම කරා